මේ වෙද්දි හැමෝම වගේ law of attraction ගැන දන්නවා. හැබැයි ඒ ගැන තියෙන වීඩියෝස් වලට, පෝස්ට් වලට වැටෙන කමෙන්ට්ස් වලින් තේරෙනවා ගොඩක් දෙනෙක් ඉන්නේ ඒ ගැන හරිම අවබෝධයෙන් නෙවෙයි කියලා. ඉතින් මම හිතුවා මගේ අත්දැකීම් එක්ක law of attraction වලින් 2026 සාර්ථක කරගන්නේ කොහොමද කියලා වීඩියෝ සීරීස් එකක් කරන්න. ඉතින් මේ තමයි ඒ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. අපි මෙහෙම පටන් ගමු. සමහර දවස් තියෙනව නේද ඔයා උදෙන්ම හැරිලා දවස් වැඩ ටික හරිම පිළිවෙලට පටන් ගන්නවා. උදේම ඔෆිස් එකට යද්දී වුණත්, පාරේ යද්දී වුණත් ඔයා අඳුරන්නේවත් නැති අයවත් එක්ක hina වෙනවා, good morning කියනවා. ඒ වගේම උදේම සෙනඟ පිරුණු බස් එකකට නැග්ගා වුණත් ඔයාට කොහොම හරි සීට් එකක් හම්බ වෙනවා. මෙහෙම දවස්වල හැමදේම වෙන්නේ හරිම ලස්සන විදියට. ඒ වගේම තවත් දවස් තියෙනවා ඔයාට උදේ ඇහැරෙන්නෙම පරක්කු වෙලා දවස් වැඩ ටික හරිම කලබලෙන් කරනවා. ට්‍රැෆික් එකේ ගොඩක් වෙලා රස්තිය අඩු වෙන්න වෙනවා. මුළු දවසම ගෙවෙන්නේ හරිම කලබල විදියට. ඔයා හිතන්නේ මේ දේවල් අහම්බෙන් සිද්ධ වෙනවා කියලාද? නැහැ. මේ හැමදේම ඔයාගේ ලයිෆ් එක ඇතුලේ ෆිල්ම් එකක් වගේ සිද්ධ වෙනකොට තිරය පිටුපස ඉන්න නිහඬ වීරයා තමයි විශ්වාකර්ෂණ නීතිය. law of attraction. ඔයා සමහර විට දන්නවා ඇති විශ්වය ක්‍රියාත්මක වෙන්නේ නීති 12කට අනුව. මේ නීති 12න් එක නීතියක් තමයි විශ්වාකර්ෂණ නීතිය කියන්නේ. මේක හරිම පවර්ෆුල් ලෝ එකක්. කොච්චර පවර්ෆුල් වුණත් මේකෙන් අපිට කියන්නේ හරිම සරල ඇත්තක්. ඒ තමයි ඔයා වැඩිපුරම හිතන දේ, ඔයා වැඩිපුරම ફોකස් කරන දේ තමයි ඔයාට ආකර්ෂණය වෙන්නේ. අපි එළියට දෙන දේ තමයි ආපස්සට අපිට ආකර්ෂණය වෙන්නේ. හරියට ඔයා මිරර් එකක් ඉස්සරහට ගියාම ඔයාව ආපහු පේනවා වගේ ඔයාගේ සිතුවිලි, ඔයාගේ හැඟීම් තමයි ඔයාගේ රියැලිටි එකට එන්නේ. ඔයා මම ඇතුළුව මේ යුනිවර්ස් එකේ තියෙන හැම දෙයක්ම හැදලා තියෙන එනර්ජි එකකින්. ඔයාගේ සිතුවිලි, හැඟීම් හැම දෙයකටම යුනික් ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඉතින් යුනිවර්ස් එක මේ යුනික් ভাইබ්‍රේෂන්ස් වලට ප්‍රතිචාර දක්වන්නේ හා සමාන එනර්ජි එකකින්. ඒ කියන්නේ පොසිටිව් දේවල් ඔයා හිතනකොට ඔයාට ආකර්ෂණය වෙන්නේ පොසිටිව් දේවල්. ඔයා නෙගටිව් දේවල් ගැන හිතනකොට ඔයාට ආකර්ෂණය වෙන්නේ නෙගටිව් දේවල්. අර මම කලින් කිව්වා වගේ ඔයා උදේම අවදි වෙලා දවස හොඳ ෆීලිං එකකින් පටන් ගත්තී දවසම සාර්ථක වෙනවා වගේ. පරක්කු වෙලා අවදි වෙලා කලබලෙන් දවස පටන් ගත්තී දවසම නෙගටිව් වෙනවා. law of attraction කියන්නේ මැජික් එකක්ද? නැහැ. විද්‍යාත්මකව law of attraction කියන්නේ මොකක්ද කියන එක ගැන පැහැදිලි කරලා තියෙනවා. මම ඒ ගැන මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ. එහෙම වුණොත් වීඩියෝ එක දිග වෙන නිසා මම ඒ ගැන හදපු පෝස්ට් එකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. කැමති කෙනෙක් ඒක කියවන්න. සරලව මතක තියාගන්න law of attraction පටන් ගන්නේ අපේ බ්‍රේන් එකේ. දැන් අපි බලමු ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක ක්‍රියේට් කරගන්න කොහොමද මේ law of attraction යූස් කරන්නේ කියලා. හරිම සරල පියවර 3යි. අංක 1 ask. ඔයා ඔයාගෙන්ම ප්‍රශ්න කරන්න. ඔයාගෙන්ම අහන්න ඔයාට මොනවද ඕනේ කියලා. ඔයාට අවශ්‍ය දේ ගැන ඔයා පැහැදිලිව තීරණය කරන තරමට, ඔයා යුනිවර්ස් එකට පැහැදිලිව සිග්නල් එකක් යවන තරමට යුනිවර්ස් එකත් ඔයාට හරිම පැහැදිලිව ප්‍රතිචාර දක්වනවා. සෙකන්ඩ් ස්ටෙප් එක තමයි believe. විශ්වාස කරන්න. ඔයාට අවශ්‍ය කරන දේ දැනටමත් පේන්න තිබ්බේ නැතත් ඒ දේ ඔයාට ලැබෙනවා කියන විශ්වාසය තියාගන්න. සැක කියන දේට ඔයාගේ හිතට එන්න දෙන්න එපා. සැක නිසා ඔයාගේ එනර්ජි එක බ්ලොක් වෙනවා. ඔයාට අවශ්‍ය දේවල් දැනටමත් ලැබිලා තියෙනවා කියලා දැනෙන විදියට සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙන්න. මොකද ඔයාගේ විශ්වාසය වැඩි වෙන තරමට ඔයාගේ ভাইබ්‍රේෂන් එකත් වැඩි වෙනවා. ඔයාගේ ভাইබ්‍රේෂන් එක වැඩි වෙනකොට ඔයාට අවශ්‍ය දේවල් වල එනර්ජි එකට ඔයාගේ ভাইබ්‍රේෂන් එක ගැලපෙන්න පටන් ගන්නවා. තර්ඩ් ස්ටෙප් එක තමයි receive. ලබා ගන්න. මෙතනදි කරන්නේ ඔයාට අවශ්‍ය දේට ඔයා ගාවට එන්න ඉඩ හදලා දෙන එක. විවෘතව හිතන්න පුරුදු වෙන්න. ඔයාට දැනටමත් ලැබිලා තියෙන ජීවිතයට ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. ඒ වගේම යුනිවර්ස් එක ඔයා ගාවට වෙන ඔපචුනිටිස් වලට yes කියන්නත් පුරුදු වෙන්න. ඔයාට අවශ්‍ය දේ වෙනුවෙන් ඔයාට ගන්න පුළුවන් හැම පුංචි ස්ටෙප් එකක්ම ගන්න.
පුංචි ජයග්‍රහණය පවා සමරන්න පුරුදු වෙන්න. දැන් කියන්න යන්නේ විශ්වාකර්ෂණ නීතිය සාර්ථක කරගන්න තියෙන ලස්සනම රහසක් ගැන. self love. මුලින්ම ඔයාට ආදරය කරන්න. ඔයාට ආදරය කරන්න පටන් ගත්තම ඉබේම ඔයාගේ ভাইබ්‍රේෂන් එක වැඩි වෙනවා. විශ්වය කියන්නේ ඔයා තුළම තියෙන ශක්තිය. ඔයා තුලින් තමයි හැමදේම පටන් ගන්නේ. law of attraction කියන්නේ ලක් එකවත් ෆැන්ටසි එකක්වත් නෙමෙයි. ඒ තමයි ඔයාගේම ශක්තිය. ඔයා හිතන පතන විදියට අනුව තමයි ඔයාගේ ජීවිතය නිර්මාණය වෙන්නේ. ඒක නිසා හැම වෙලාවකම ඔයාට හොඳක් වෙන සිතුවිලි විශ්වාස තෝරගන්න පුරුදු වෙන්න. ඔයාට බය හිතෙන දේවල් වෙනුවට ඔයාට අවශ්‍ය මොනවද කියන දේ ගැන අවධානය දෙන්න. මොන දේ වුණත් ඔයාට හොඳම දේ ලැබෙනවා කියන විශ්වාසය තියාගන්න. යුනිවර්ස් එක හැම වෙලාවකම ඔයාට අහුම්කම් දෙනවා. ඔයාට අවශ්‍ය දේවල් ලබන්න ඔයා සුදුසුයි කියලා විශ්වාස කරන තරමටම විශ්වය ඔයාට අවශ්‍ය දේ ආකර්ෂණය කරලා දෙනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට